හායි කොහොමද? අද අපි යන්නේ අපිට කිට්ටුවෙන් තියෙන හැමදාමත් අපි යන්න ඕන කියලා හිතා හිටපු කාසල් එකක් බලන්න. මේ කාසල් එකේ නම තමයි වින්ස කාසල්. පැය භාගයක විතර ඩ්‍රයිව් එකක් තමයි අපිට තියෙන්නේ. එන්නකො එහෙනම් අපිත් එක්ක යන්න. කාර් පාක් එකේ ඉඳලා විනාඩි 10ක විතර පොඩි දුරක් වින්ස කාසල් එක පැත්තට ඇවිදගෙන යන්න ඕන. මේ අපි ඉතින් ඇවිදගෙන යන ගමන් ලංකාවේ වගේ තමයි. පොඩි කඩ එහෙම වටේට දාලා තියෙනවා. මේ පේන්නේ වින්ස කාසල් එක එළියට අපිට පේන විදිය. මේ කාසල් එකට අවුරුදු 900කටත් වඩා වැඩි ඉතිහාසයක් තිබ්බට තවමත් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ප්‍රධාන වාසස්ථාන වලින් එකක්ලු. ඒ හින්දා වෙන්න පුළුවන් කාසල් එකට ඇතුල් වෙන්න කලින් එයාපෝට් එකේ වගේම සිකියුරිටි චෙකින් එකක් තියෙනවා. ක්වීන් එලිසබෙත් එයාගේ බොහෝමයක් සතියන්ත මේ කාසල් එකේ ගත කරා කියලා කියනවා. ඒ වගේම හැරි කුමාරයාගේ මේගන් කුමාරියගේ විවාහය, ඒ වගේම ක්වීන් එලිසබෙත්ගේ අවමංගල්‍ය උත්සවය මේ කාසල් එකේ තමයි පැවැත්වුවා කියන්නේ. මෙහෙම ඉස්සරහට ඇවිදගෙන යනකොට අපිට මේ ගිෆ්ට් ෂොප් එක හම්බුණා. ඒකෙත් තියෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් ඔන්න වටේට ගිහිල්ලා බැලුවා. බලලා මතක සටහනක් විදිහට පොඩි දෙයක් අපිත් අරගත්තා. කාසල් එකේ උඩ ඉඳන් බලනකොට ඈත ග්‍රවුන්ඩ් එකක ක්‍රිකට් මැච් එකක්. මම බලද්දි මෙන්න හස්බන්ඩ් සූම් කරගෙන ක්‍රිකට් මැච් එක බලනවා. කාසල් එක ඇතුළට යන්න විනාඩි 45කට වඩා queue එකේ ඉන්න උන අපිට. කාසල් එක ඇතුලේ වීඩියෝස් ෆොටෝස් ගන්න තහනම්. ඒ නිසා Google search කරලා images ටිකක් ඇඩ් කළා. කාසල් එකෙන් එළියට එනකොටම අයිස්ක්‍රීම් ස්ටෝල් එකක්. ඉතින් අපි දෙන්නට කැමතිම අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙන කාසල් එකේ මේන් එන්ට්‍රන්ස් එක පැත්තට ඇවිදගෙන ආවා. මේ පැත්ත හරිම ලස්සන, ගස් වලින් පිරුණු නිස්කලංක පැත්තක්. මේකට කියන්නේ The Long Walk කියලා. මේක වින්ස කාසල් එකට ලස්සන view එකක් හම්බෙන තැනක්. ඉතින් පැයක් විතර අපි දෙන්න නිදහසේ මෙතන ලස්සන බලලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි. වලාතීරෙන් නිහා කොහෙද ලෝකයක් සොයා ඇතින් පැතුම් බිඟුම් අපේම ලෝකයක් අපේ